පැන පවසන විට ලක් අරණේ මිතුරු පුෂ්ප කුමාර ගැන නොකියම බැහැනේ උදුරු කොටියෝ පැරදූ ශ්‍රී ලංකා දිරණේ අඳුර මකපු විරුවා දැන් ඉන්නේ දුරනේ වසරක් යුද හමුදාවේ වැඩ කරලා කිසිවෙකු හට බරක් නොවී දහදුක් විඳලා කිසි කල තුල නිවැරදි මගටම පිය මැනලා සුසිරිත් වඩවයි ජනතාවට වැඩ කරලා විටකදී දම් සිසිල බෙදන නිසල ගති ඇති වට කරගත් පිරිවර ලක් මවට යහපති රට විරුවෙකි රන්න විරුවෙකි රටට ණය නැති මට සැකයක් නැත මෙතුමා නිවන් මග වෙති පුෂ්ප කුමාර ගැන මේ ලෝකේ කියන්න බොහෝ දේවල් ඇත සැක නැහැ ඒකේ හපන් ගමක ප්‍රතිඵල විඳ ගනිමින් මේකේ නසන්නේ ජනතාවට පවතින දුක සෝකේ බිරිඳයි දරුවන් දෙදෙනයි සුවෙන් පසු වෙති මව්පියෝ මේ ලොව හැර ගොස් සුර සැප විඳිති ගම නගරය පන්සල එතුමගෙන් හැඩ වෙති උපයන මුදලින් වැඩිපුර පිනට යොදවති දුප්පත් ජනයට සම්පත් සපයා දීම පොත්පත් පාසල් උපකරණද ගෙන දීම සත්‍ය ධර්මයෙන් අර්ථෙන් දන් පුද දීම සත්කින්ම එය කරගෙන යයි හැමදාම බුදුදහමින් ජීවිතයම හැඩ කර තිබෙන අඳුරක් නැති සුපසන් මග තොට දිවි ගෙවන ලඳු අතරින් ඔබ අපි හැම දෙන්න දෙස බලන සොඳුරු ප්‍රියන්තගේ ජීවිතයට සෙත් පතන ගුණවත් මනුසත් හිතවත් කම කරපින්නා ඉන පසු පස පමණක් පියවර මැන යන්නා වන කියමින් දන් පුදමින් පින් කරගන්නා සන්නසමි ඔබේ හදවත සරසවි මව් දෙන්නා වප්මාසේ 13 වෙයි ඔබේ සුබ දවස සප්පායම දහමට අනුවයි එම නිවස බුදු සරණින් දෙවි පිහිටෙන් ලැබ සුව පහස සොඳුරු එකක් වේවා ඔබගේ හෙට දවස රටදැය වෙනුවෙන් කරනා මෙහෙවර ගානේ ලක්අම්මට සලකන හැටි හරිම අගේනේ මේ මොහොතේ සිට හැම තත්පරයක් ගානේ සැනසීමෙන් සතුටින් වැජබෙන්නට ඕනේ සැනසීමෙන් සතුටින් වැජබෙන්නට ඕනේ සැනසීමෙන් සතුටින් වැජබෙන්නට ඕනේ උපන් දේශීය රැකීම වෙනුවෙන් සයුරෙන් එතෙර සීතල වැලි කතරේ විනිමය සොයන මාධුර්ය වේදී කලාකීර්ති ප්‍රියන්ත පුෂ්ප කුමාර නම් රණවිරු රටවිරු දේශක නිවේදක අධ්‍යක්ෂක ධන්පති පින්වත් ශ්‍රීමතානන්ට සුබ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුන්දර සුබ අනාගතයක් වේවා
තෙරුවන් සරණයි දෙවි රැක වරණයි.